මේ ඔයාට මතක නැති මට අමතක නැති පොඩි පාඩම් කරලා තියෙනවා. මේ පාර අහනවාමයි මම හැමදාම කියනවා මේ මතක කාලෙකින් අඩුම විශේෂ සංඛ්‍යාව වැඩි විශේෂ සංඛ්‍යාව MSD LSD හවුවේ නැහැ. මතකද? කාලෙකින් හවුවේ නැහැ නේ. කාලෙකින් අහලා නැහැ. ටර්ම් ටෙස්ට් එක හවුවෙත් නැහැ. O level paper එක හවුවෙත් නැහැ. පරිස්සමින් මොකද්ද? මෙන්න බලන්න මම ප්‍රශ්නයක් දෙන්න. මගේ පේපරේ මම දෙන ප්‍රශ්නය මොකද්ද? 0.0.432 සංඛ්‍යාවේ වැඩිම හා අඩුම විශේෂ සංඛ්‍යා දෙක මොනවද? පුතේ මේ කොයි ප්‍රශ්නේද මේ අහලා තියෙන්නේ? මේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්න අහන කොටසක් විදිහට. ඒකෙත් බලන්න මගේ මේ පේපරේ තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නේ A. ඒකේ ලකුණු කීයද? 1යි ඈ. බලන්න මේකේ උත්තර ලියද්දි පුතේ හරි කල්පනාවෙන් ලියන්න. මොකද්ද? වැඩිම සංඛ්‍යාවයි අඩුම සංඛ්‍යාවයි නහන්නේ. ඔයා උත්තර ලියද්දි වැඩිම වෙනමයි අඩුම වෙනමයි කියලා ලියලා ලියන්න ඈ. පැහැදිලිද? ආයෙ නිකන් භාගනම් කරන්න එපා. මොකද ජීවිතේ ඔයා ලියන අන්තිම IT O level paper ඕක තමයි. ඔතනින් එහාට හම්බෙන්නේ නැහැ. ඔය ලියන එක ලියලෙන්න. එහෙමයි කියලා වෙන වෙනම ලියන්න එපා. පැය 3ට අදාළ ටික පිළිවෙලට ලියන්න. අඩුම එක මොකද්ද? වැඩිම එක මොකද්ද? පුතේ අඩුම එකයි වැඩිම එකයි ලියන්න කලින් ඔයාට මේක මතක තියෙන්න ඕනේ. දැන් මතක නෑ නේද? දැන් මතක නෑ නේද? අපි බලමු වැඩි. 0.0 මොකද්ද ගන්න? 0.432. පුතේ හොඳට මතක තියාගන්න දශම තිත දුටුවාද දකුණේ බින්දුත් නෑ වමේ බින්දුත් නෑ. මොනවද සර් කියන්නේ? හරියට කියලා දෙන්න. මේ කියන්න. ඔයාලා දෙනවා ගානක් 2560. මේකේ දශම තිත තියනවද? නෑ. දශම තිත නෑ. දශම තිත නැත්නම් අඩුම එක මේක. මේක තමයි අඩුම. මෙයා කවුද? වැඩිම. මේක LSD මේක MSD. දශම තිත නෑ. එහෙනම් දකුණු පැත්තේ බිඳුවත් අදාළයි වම් පැත්තේ බිඳුව අදාළ නෑ. හරිද? ඔයාලා දෙනවා ගානක් මෙහෙම. 0.042. මේකෙත් බය වෙන්න එපා. දශම තිත තිබ්බට කොහෙවත් බිඳු නෑනේ. මෙයා අඩුම මෙයා වැඩිම. ගැටලුවක් නෑ. ඔයාලා දෙනවා මෙහෙම ගානක්. 0.240. ඔන්න දැන් දශම තිත ඇත බින්දුත් ඇත. පුතේ දශම තිත තිබිලා දකුණු පැත්තේ බිඳුව තිබ්බොත් බිඳුව අපිට අදාළ නැහැ. අඩුම එක්කෙනා කවුද? මෙයා. වැඩිම එක්කෙනා මෙයා. මෙයා L මෙයා M. හරිද? ඔයාලා දෙනවා ගානක් 1.1.1 දෙකේ පාදය. පාදය මොනවා වුණත් පුතේ දශම තිත තිබ්බොත් දකුණේ බින්දුත් නැහැ වමේ බින්දුත් නැහැ. මේකේ කොහොමත් එහෙම බින්දු නැහැ. මෙයා තමයි අඩුම මෙයා තමයි වැඩිම. ඒ කියන්නේ මෙහෙම දුනොත් 1.1.1 අන්න දශම තියෙනවා බින්දුත් තියෙනවා. මේ බින්දුව අදාළ නැහැ පුතේ. අඩුම එක්කෙනා 1 වැඩිම එක්කෙනාත් 1. හරිද? ආයි පාරක් තව චුට්ටක් ගමු. ඔයාලට කියනවා සංඛ්‍යාවක් 24.3.5 අඩුම එක්කෙනා කවුද? අන්න දැන් හරි. දැන් ඔය කියන්නේ අඩුම එක්කෙනා කවුද? 5. වැඩිම එක්කෙනා කවුද? 2. නියමයි ඈ. ඕන් ඔය ගාන තිබුණා හරි. ඔයාලට දෙනවා ගානක් 0.245. කවුද අඩුම? 5. ඉලක්කමෙන් ලොකු වුණාට අපි බලන්න පුතේ ස්ථානීය අගය. වැඩිම එක්කෙනා මෙයා මෙහි බිඳුව අදාළ නැහැ. මොන જાතිය උනත් මතක තියාගන්න දශම සංඛ්‍යාවක් උනත් නැතත් වමේ බිඳු අදාළ නැහැ. දකුණ බිඳු තමයි තියෙන්නේ. දශම තිත තිබ්බොත් වමත් නැහැ දකුණත් නැහැ කොහෙත් නැහැ. එපා. හරිද? හැබැයි දශම තිත දුටුවාද දශම තිත තියෙනවා වමත් නැහැ දකුණත් නැහැ. දශම නැත්නම් ඒ කියන්නේ 2480. පුතේ අඩුම එක්කෙනා බිඳුව තමයි. ඇයි? දශම තිත නැහැ. දශම තිත නැහැ. එහෙනම් බිඳුව අදාළයි කොහෙද? දකුණු පැත්තේ. මේකේ මුල බිඳුව අදාළද මුව ගණන් ගන්න වැඩන්න. වමේ බිඳුව අදාළ නැහැ. පැහැදිලිද? ඕන්න ඕක නම් ඔළුවේ තියාගන්න ඕනේ. මොකටද? කාලෙන් අහලා නැති, ඔබට මතක නැති, මට අමතක නැති. MSD, LSD මතක තියාගන්න. ඕක ඕනේ. ඕක ඉතින් අනිවාර්යෙන් ඉන්න පුළුවන් පොඩ්ඩක් කල්පනා තියාගන්න. හරි.